ආයිබෝවන් අද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැබැයි අද ලාංකික කිතුණු බැතිමතුන්ට මේ ක්‍රිස්තියානි ආගම මේ හදාහන සියලු දෙනාටම දෙපැත්තෙන් ලොකු පහඩුවක් දෙපැත්තෙන් ලොකු ශෝකයක් ඇති කරන දවස මේ පාස්කෝ ප්‍රහාරය ඇති වුණ දවස අප්‍රේල් 21 කලින් අවුරුදු 5කට ඉස්සෙල්ලා ඒ වගේම ලොව ඉන්න මේ කිතුණු බැතිමතුන්ගේ ෆ්‍රාන්සිස් පහප වංශේ මේ ලොව ඇල්ලා ගිහිල්ලා. එතකොට මේ දෙපැත්තෙම අපිට මේ කිතුණු බැතිමතුන් වෙනුවෙන් අපිට ලොකු කනගාටුවක් දුකක් තියෙනවා අපිටත් තියෙනවා. ඒ වගේම මේ ප්‍රහාරය ලංකාවේ ඇති වුණ මේ පාස්කෝ ප්‍රහාරය සම්බන්ධව විපක්ෂ වේවා එක එක മന്ത്രി වේවා එක එක ඇමතිවරු වේවා එක එක ආයතන එක එක සමාගම් එක එක දේශපාලකයන් ඒ වගේම රජයේ පිට වෙන්න ඉස්සල්ලත් එරොප කියපු දේවල් සිද්ධ වෙනවාද නැද්ද කියලා බැලුවොත් ඒක මේ තාරාදිය වගේ උඩට පල්ලයට යන වාගේ තමයි තියෙන්නේ. තාම එක තැනකට ඇවිල්ලා නැහැ. හරිද? ජනාධිපති තුමා අනුර කුමාර දිසානායක සහෝදරයා කියන අපේ ජනාධිපතිවරයාව අපි මෙතනට ගේන්න අපි ගොඩක් මාස් වෙලා තියෙනවා. මේ කට්ටිය ගොඩක් මාස්. අපි අමුමේ UNP කාර්යය කිව්වරම අපි පරම්පරාවටම අපි අලියා කොතනද ඉන්නේ ඔතනට කුරුස්සෙක් ගහලා අපිට එතන මාක් කරලා අපි එනවා එක එක නම්බර්ස් වලට එක එක මිනිසුන්ට අපි ඡන්දේ දීලා නැහැ. අපි පවුලේ සියලු දෙනා මේමයි කරේ. හැබැයි ගිය අවුරුද්දේ අපි එතනින් වෙනස් වුණා. මේ රට ආපු මිනිසුන්ට අපි මේ නැති කරන්න යන්නේ ඉදිරි අනාගතයේ ඉන්න පරපුරට මේ රට නැති කරයි මේ මිනිස්සු තවදුරටත් අපි මේ බලය දුන්නොත් කියලා අපි වෙනස් වුණා. සම්පූර්ණ අපි NPP ආණ්ඩුවට ආවා. ඒකට ආවා. ඉතින් මේ අවස්ථාවේදී අපිට පොරොන්දු වුණ ගොඩක් දේවල් තියෙනවා. හැබැයි පොරොන්දු වුණ දේවල් හැමදේම කරන්න බෑ. ඒක අපි ඔක්කොම දන්නවා. ඒ කියන්නේ ඒක පැත්තක් ආර්ථික ප්‍රශ්නේ, ඒක පැත්තක් අපේ අඩු වැඩි කම, අනිත් එක මේ ආණ්ඩුව කරන නිලධාරී එක්කෝ മന്ത്രിවරුන්ට සල්ලි නැහැ. බෑග්ග්‍රවුන්ඩ් එකක් ලොකුවට නැහැ. අනිත් කට්ටියට ඕර වංචාව දූෂණේ අල්ලස් ගත්ත පාතාලයේ ඒ වගේ ගොඩක් කනෙක්ෂන්ස් තියෙනවා. මුදලාලිවරු ඒ වගේම බඩු ගේන එක බඩු බහන එක ඒ වගේම ලොකු ලොකු හොටෙල් එක රටවල වල තියෙන දේපොළ හරහා ඒ කට්ටියට ආදායමක් එනවා. ඒ නිසා ඒ කට්ටියට වීදම් කරලා මොකක් හරි කරන්න තිබ්බා. මේ ආණ්ඩුවේ එහෙම නෙවෙයි. හැමෝම බලනකොට දුප්පතා වගේ හිටපු කට්ටිය තමයි මේ 159ම. හැබැයි 159ක් රජයට දීලා තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රතිශතය බැලුවොත් 67ක් විතර තමයි ගන්න ඕනේ. හැබැයි 71ක් දීලා තියෙනවා ජනවරම. ඒ වගේම ජනාධිපති වරමක් දීලා තියෙනවා. ඒ වගේම එකම පක්ෂේ පාර්ලිමේන්තුව දෙකෙන් තුනට වඩා බලයකුයි ජනාධිපතිවරයාගේ බලයත් එකම පක්ෂයට දීලා තියෙනවා මේ ගොඩාක් කාලයකට පස්සේ. හැබැයි මේ කට්ටියට ඕනම වෙලාවකට ඕනම නීතියක් ගෙනල්ලා සම්මත කරලා ඒක ක්‍රියාත්මක කරගන්න පුළුවන් අවස්ථාව උදා කරලා දීලා තියෙන මේ ජනතාව. අපි ඔක්කොම. හැබැයි මේ කියන මේ ජනාධිපතිවරයා හරි මේ ආණ්ඩුව හරි මේ ක්‍රියාකාරන එක ඩිපාර්ට්මන්ට් වල හරි මෙච්චර දුර දිගට සාමාන්‍යයෙන් බලන්න මේකේ මිනිස්සු බලන් ඉන්නේ මොකද්ද මේ මහජන දේපොළ කොල්ල කාපු මිනිස්සු සංවර්ධන වෙනුවෙන් කොල්ල කාපු මිනිස්සු මේ පාස්කෝ ප්‍රහාරය ඒ වගේම තෙල් වලින් ගහපු සල්ලි ඒ වගේම මේ ආනායන කරපු බඩු වලින් ගහපු සල්ලි සුනාමි වංචාව ඒ වගේම මේ බේත් වංචාව ඔර බේත් ගහපුවා මේ වගේ සාමාන්‍ය මිනිසුන්ගේ හිතේ තියෙන නැත්තම් මේ පබ්ලික් වෙලා තියෙන සමහර වැරදි තියෙනවා. මේ වැරදි ටික හරියට ඒක නඩුවට පත් කරලා තියෙනවා, නඩු පවර්ලා තියෙනවා, නඩු යනවා, සමහරට ෆයිල් කරලා තියෙනවා, සමහර ඒවා මේ එක ආයතන වලට බාර දීලා තියෙනවා. ඒවා පරීක්ෂණය කරගෙන යනවා. හැබැයි එකක්වත් තාම හරි තීන්දුවකට දඬුවම් දෙන විදියට ආවේ නැහැ. අල්ලනවා දවස් දෙකක් ඇතුළට දානවා අප දීලා යනවා. මෙන්න මේමයි වෙන්නේ. මේක නාටකමක් වගේ.
ඒක තමයි පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මහත්තයා එක වචනයක් කිව්වා දන්නවද? එක වතාවක් මේ උමුන් ඔක්කොම යාළුවෝ මල්ලි මෙතන කෑකූ ගහනවා, යා පැත්තේ මේ පැත්තේ ඉඳගෙන කෑකූ ගහනවා. හැබැයි මලගයක්, බර්ත්ඩේ ගයක්, මගුල් ගයක් පාටි එකට ගිය ගමන් මුන් ඔක්කොම කාලා බීලා එකට නටන මිනිස්සු. මිනිස්සුන්ට මිනිස්සු වෛර කරන්නේ නෙවෙයි මම කිව්වේ. හැබැයි මුන් ඔක්කොම යාළුවෝ කිව්වේ එකාට මෙතන කෑකූ ගාවට මේ මිනිස්සු බලන්න මුන් ඔක්කොම ඉන්ටර්නලි කනෙක්ෂන් තියෙන කට්ටිය කියලා තමයි. ඒක තමයි ඉස්සර තිබ්බේ. හැබැයි මේ දැන් නම් එහෙම නෑ. හැබැයි දැන් තියෙන මැතිවරණය මේ මහා මැතිවරණයේ දිනපු විදියට නම් දිනන්න නම් බෑ. ඇයි දන්නවද? මේ පුංචි මිනිස්සුන්ගේ හිත වෙලාවෙන් වෙනස් වෙන දෙයක්. අපේ හිත වෙලාවෙන් වෙනස් වෙන හිතක්. ඒ නිසා මේ හිතේ බලාපොරොත්තු ටිකක් තිබ්බා. අපිට සාහන දුන්න නැති වුණාට කමන්නේ. මේ අපිට මේ මිල පාලනයකට ගේන්න නැති වුණාට කමන්නේ. මේ වැරදි කරුවන්ට දඬුවම් දෙන එක හරියට කරලා තිබ්බනම් මෙන්න මේ ඊළඟ එන ඡන්දෙත් හරිය අහකාරව ඔක්කොම අපිට 350 ගණනක් මම හිතන්නේ තියෙනවා මේ ඔක්කොම දිනා ගන්න තිබ්බා කියලා තමයි හිතෙන්නේ. හැබැයි මේක මං කියන්නේ මේ මහා මැතිවරණයේ දිනපු විදියට මේ මැතිවරණය අපිට දිනා ගන්න බෑ. හොඳට මතක තියාගන්න ආණ්ඩුව කරන මන්ත්‍රීවරු, ඒ වගේම ජනාධිපති, අගමැති, ඒ වගේම මේ පාලනයේ තියෙන මේ ආණ්ඩුව සියලු දෙනාම මතක තියාගන්න. මහා මැතිවරණ දිනපු විදියට මේ මැතිවරණය දිනන්න බෑ අපිට. ඒ කියන්නේ අපේ අඩුපාඩුකම්. ඒ කියන්නේ ඕගලන්ට ඔක්කොම මෙච්චර ලොකු වරමක් දීලා තාම හරියහකාරව කියන්නේ ජනාධිපතිවරයා කිව්වා 21 වෙනිදා මා මුල කරුවා එලි කරනවා කියලා කිව්වා. නෑ. ගම්මන් පිළ මොනවදෝ දොඩවගෙන හිටියා. මේ ડોකියුමන්ට්ස් වගේක් ගෙනලා එළියට දැම්මා. ඒ මිනිස්සු ඇයි නිදල්ලේ ඉන්නවා? වැරදි කරපු මේක මේ කූට ව්‍යාපාරයක් කියලා දන්නවා. මේක දේශපාලනයේ බලය ගන්න ඕමනාවෙන් කරපු දෙයක් කියලා ඔක්කොම දන්නවා. මිනිස්සු මේක සාක්ෂි දෙන්න විදියක් නැහැ. සාක්ෂි දුන්න මනසව ගෙනියලා ඌ මේ ප්‍රශ්න කරනවා. ඌගෙන් මේ දවස් ගහනක් ඌ තියාගෙන ඌගෙන් කට උත්තර ගන්නවා. එතකොට මේ මිනිස්සු බයයි ගින් දෙන්න. හැබැයි නිලධාරිවරු, පොලිසියේ, අමුදාවේ හිටපු ජනාධිපතිවරු, മന്ത്രിවරු, තවත් ලොකු උන් ඔක්කොටම දන්නවා මේක කවුද කරේ කියලා. හැබැයි ඉස්සරහට එන්නේ නැහැ. ඒක තමයි තියෙන වැඩගත්. හැබැයි ජනාධිපතිවරයාට පුළුවන් මේ තියෙන බලය හරියට පාවිච්චි කරලා මේකට අලුත් නීති අනම්මනම් ගෙනල්ලා සම්මත කරලා මේක ක්‍රියාත්මක කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිනිසුන්ට අසාධාරණයක් නොවන විදියට ඒ වගේම මේ අපරාධය සඳහා ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒකට තමයි මේ ජනතාව දුන්නේ. හැබැයි එක පැත්තක් අපිට ඕරෙම්ම අපේ සමහර බඩු බහන්න සමහර දේවල් වලට මිල ගිහිලා තියෙනවා. තාම ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් ඇවිල්ලා නැහැ. හාල් වලට මේ කතා කරන තෙල් අනම්මනම් පොල් සාමාන්‍ය දේවල් වල මේ මිනිස්සු මේ මදිකමට තියෙන දේවල් වලට නැත්තම් මේ අඩුපාඩුවට තියෙන දේවල් වලට ප්‍රයිස් එකක් එනවා. හැබැයි අනිත් දේවල් වලට හරියට ප්‍රයිස් එකක් එන්නේ නැහැ. ඒක ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් ගේනවා. එතකොට මේ ප්‍රයිස් කන්ට්‍රෝල් ඩිපාර්ට්මන්ට් මොකටද තියෙන්නේ? උන්ට මොකටද පඩි දෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම මේවා ටික ඔක්කොම හරියාකාරව නිරාකරණය කරන්න ඕන නම් මෙන්න මේ බලය පාවිච්චි කරලා මේ මිනිසුන්ට හරියාකාරව ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් ඒ වගේම මේ අපරාධකරුවන් හරි ඉක්මනට මේ කට්ටියට දඬුවම් දෙන්න. මේම යනකොට නිකම් මේ දැන් විරුද්ධ පක්ෂේ දැක්කනේ ඒ නායකතුමා පාර්ලිමේන්තුවේ ඇතුලේ එකක් කතා කරනවා. එළියට ආපු ගමන් අයියෝ එපා මේ සජිත් කියන එක්කෙනා හරි වැදගත් අපි හරි ආදරය කරපු දේශපාලකයෙක්. හැබැයි එළිය දැන් වේදිකාවල කතා කරන හැටි බලනකොට එපා වෙනවා යාගේ කතාව. මේකත් ගිල්ලා කට ඇරලා බලාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. මේ අතරේ මේ ආණ්ඩුව කරාගෙන යනවා නම් කොච්චර අමාරුයිද කියලා බලන්න. ඒ නිසා මිනිසුන්ගෙන් ආයෙ කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. දීලා තියෙන බලය අරගෙන හරියට ක්‍රියාත්මක කරන්න. මේ රට බංකොල ගාපුව මහා බැංකු වංචාව
බේත් වංචාව ඒ වගේ අල්ලස් දූෂණය කරපු පාරවල් හදන්න නැතුව කොමිස් ගහපු පාරවල් හදනවා කියලා කියපු එකට ලොස් කරපු ඒවා ඒ වගේම තරුණ සංගමේ ඒ වගේම කරපු මෙව එක මැනික් වංචාව ඒ වගේම සල්ලි ගත්තවෙන් කොමිස් ගහපු මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ වගේ සාමාන්‍ය කේසස් 10ක් 20ක් විතර ගන්න ඉස්සරහට අරගෙන මෙව්වා අධ්‍යයනය කරලා මෙව්වට හරියට විසඳුමක් දීලා මේ මිනිස්සුන් ගෙනියන සල්ලි අච්චු ගැව්වා කිව්වා කන්ටේනර් පිටින් පැටවුවා කියලා කිව්වා හැම රටවල වලින්ම ඉන්න තානාපතිවරු ඇවිල්ලා කිව්වා ජනාධිපතිට ඕගලන් කරාගෙන යන වැඩපිළිවෙලට අපි සහයෝගය දෙනවා මේන් අල්ලස් දූෂණේ විදියට හයාතු ලෙස අම්බ කරපු සල්ලි නැත්තම් මුදල් දේපොළ අපේ රට තුල මේ කට්ටිය තැන්පත් කරලා මේ ආරක්ෂා විදියට පවත්වාගෙන යනවා නම් ඒක අපි ওই රජයේ මාර්ගින් අපි ඕගලන්ට මේක අත්පත් කරලා දෙනවා කියලා කිව්වා. මේක ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ ඩුබයි වේවා, උගන්ඩා වේවා, ස්විස් වේවා, සුසෙල්ස් වේවා, සිංගප්පූර වේවා හැම රටවල වලම මේ වර්කම් කරපු මිනිස්සුන්ගේ සල්ලි තියෙනවා. ඩි බිල්ඩින් තියෙනවා, කෝටස් තියෙනවා, හොටෙල්ස් තියෙනවා, සාමාන්‍ය ගෙවල් තියෙනවා, උවිලාස් තියෙනවා, කොටුව තියෙනවා, වත්ත තියෙනවා. සල්ලි තියෙනවා, රත්තරන් තියෙනවා, මැණික් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා. මේ ටික ඔක්කොම ඒ රටවල වලින් අපි කරන ක්‍රියාවලින් තමයි මේක අත්පත් කරා ගන්න පුළුවන්. දැන් ඒක ගෙනාවනේ ආයතු ලෙස ඔයාගත්තු දේපොළ රාජ්‍ය සංස්ථක කරනවා කියලා. කී දෙනෙකුට කරනවද කියලා දන්නේ නැහැ. සාමාන්‍ය පුට් සයිකල් එක ආපු මිනිස්සයා දැන් කෝටි 100කට වැඩිය දේපොළ තියෙනවා. කොහොමද අම්බ කරගත්තේ? සාමාන්‍ය රුපියල් 50000 40000 54000 පඩිගත්ත මන්ත්‍රීවරයෙක් කොහොමද ගත්තේ? මේවට කොහේ එව්වොත් එහෙනම් ඉස්සතේ යන්න පුළුවන්, යවන්න පුළුවන්. එතකොට මේම අයාතු ලෙස අල්ලගත්ත එක්ක අම්බ කරගත්තු දේපොළ රාජ්‍ය සාන්තක කරනවා නම් ඒ මිනිස්සයා ඒකට ඒ වගේම ඒක කරලා තියෙනවා නම් ඒ මිනිස්සයාට හරියට නීතිය ක්‍රියාත්මක වෙනවා නම් එයාගේ සියලු දේපොළ රාජ්‍ය සාන්තක කරන්න ඕනේ. මෙයා මේක තියාගෙන මෙයාගේ බලයක් තියාගෙන තමයි මේක කරේ කියලා සම්පූර්ණ කරලා ඒ මිනිස්සයව මේ නිරායුධ කරන්න. එහෙම තමයි කරන්න ඕනේ. ඒ කියන්නේ කිසි දෙයක් නැති මිනිස්සෙක් විදියට පත් කරන්න ඕනේ. ඒක තමයි ඒව නීතියක් ගේන්න. ඕගොල්ලන්ට බලය දීලා තියෙන. ඒ නිසා කරුණා කරලා මින් ඉදිරියටවත් මේ ඡන්දේ නම් මම කියපු විදියට වෙයි. ඒ නිසා මින් ඉදිරියටවත් මිනිසුන්ගේ හිත මේ ජනතාවගේ මේ වරම දීපු මිනිසුන්ගේ හිත කඩා ගන්න එපා. මේ දීපු සාමාර දේවල් හරි ක්‍රියාත්මක කරන්න. මේ එක කෑ ගහනවා කියලා ඒකට ඕලුව පාත් කරන්නවත් යන්න එපා. ඒ කට්ටියට හරියට දඬුවම් දෙන විදියට දෙන්න. මේ එක අල්ලගෙන ගිහිල්ලා මේ එළියට දාන එකයි අප දෙන එකයි ඔක්කොම අපරාධ කරන්න එපා දෙයියනේ. සාමාන්‍ය මිනිස්සෙකුට මේ අරකු බෝතල් දෙක තුනක් අල්ලගත්තාම දවස් 14ක් රිමාන්ඩ් කරනවා. නඩු පවරනවා. බෝතල් 1000 ගණනක් ගත්ත මේ අර පොලිස්පතිගේ ගෙදර ඉඳලා ගෙදර එයාගේ නෙවෙයි. අරකු එයාගේ. ඉතින් ගෙදර අයිතිකාරය ගන්න එපා. ඒක ගෙදර කාගේ නමද තියෙන්නේ? ගෙදර අයිතිකාරය අතනකොට ගන්න එපා. ඇයි අප්පා නාටකම් කරන්නේ? ඇයි නාටි කරන්නේ? කරන්න එපා. මම කියන්නේ අපිට වේදනාවක් තියෙන මේ රජේ ගෙනාපු නිසා. මේ රජේට අපි ගොඩාක් මානසික වෙලා තියෙනවා. මේ පිටරටවල හිටියත් අපි මානසික වෙලා තියෙනවා. එක ඡන්දයක් වෙන විදියට ඕගලන්ට මේක අරන් දෙන්න. අපි විඳ දුක අපිට තිබ්බ අරමුණ නිසා අපිට ගොඩක් වේදනාවක් තියෙනවා. මතක තියාගන්න මග හරින්න එපා. කල් දහන්නත් එපා. ඉතා ඉක්මනට වැඩසටහන හරියට කරන්න බලාපොරොත්තුවෙන් බලාගෙන ඉන්නවා. බලාපොරොත්තු වෙලා මේක බලය පාවිච්චි කළා නිකුත් කරන්න ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලුමකින් මේ වීඩියෝ එක අවසන් කරනවා. බලමු තවත් වීඩියෝ එකක් හමු වෙනතුරු මම උදය ආයිබෝවන් සියලු දෙනාටම.